හායි යාළුවනේ ඉෂු කිචන් මගේ YouTube channel එකට අදත් ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. වෙනස් විදිහේ රෙසිපි එකක් තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ. ඔයාලත් මං වගේ අලු කෙසෙල් වැඩිය හිරට උයලා කන්න කැමති නැද්ද? එහෙනම් මේ විදිහට try කරලා බලන්නකෝ. මගේ හස්බන්ඩ් උත් වැඩි අලු කෙසෙල් කන්න කැමති නැහැ. ඒත් මේ විදිහට හදලා දුන්නාම නම් එයා සේරම ටික කෑවා. ඔයාලත් මේ විදියට හදලා රස බලලා මටත් කියන්නකෝ. ඔයාලත් මං හදන රෙසිපීස් බලන්න ආස නම් මාව subscribe කරන්න, like එකක් දාලා යාළුවන්ට බලන්න, share කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් දැන් එන්නකෝ මාත් එක්ක මේ අලු කෙසෙල් රෙසිපි එක හදන හැටි try කරලා බලන්න. හොඳට පැහුණු අලු කෙසෙල් ගෙඩි ටිකක් අරගෙන පොත්ත ඉවත් කරගන්න. අලු කෙසෙල් වල තියෙන කහට ගතිය යනකම් හොඳට වතුර එකකින් සෝදා ගන්න. දැන් මේ විදිහට පුංචි පුංචි තීරු වලට අලු කෙසෙල් ටික කපලා ගන්න. අපි ආයෙත් වතුර එකකට දාලා මේ ටික හොඳට සෝද ගමු. දැන් මේ වතුර ටික පෙරලා අයින් කර ගන්න. දැන් මේ කලවම් කරගත්ත බිත්තර මිශ්‍රණයට ඔයාලාට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. දැන් අපි කපාගත් අලු කෙසෙල් පෙතිවල බිත්තර සාරු ගාලා බිස්කට් කුඩු තවර ගන්න තමයි හදන්නේ. තෙල් ටික රත් වීගෙන එද්දී ඔයාලා හදාගත් අලු කෙසෙල් පෙති ටික මේ විදිහට බැද ගන්න. මේවා පුංචි තීරු වලට කපලා තියෙන හින්දා ගොඩ වෙලාවක් තෙලේ බැද ගන්න ඕනේ නැහැ. ඕනාවට වැඩිය බැද ගන්න ගියොත් කර වෙලා යනවා. ඒ හින්දා රන්වන් පාට වීගෙන එද්දී ඔයාලා මේ ටික තෙලෙන් බා ගන්න.
ඔන්න ඉතින් හදලා ඉවරයි. රස පාටයි නේද? ඔයාලත් හදලා බලලා මට කියන්නකෝ. රස බලනකම් ඉවසිල්ලක් නෑ. එහෙනම් කාලා බලමු නේද? හැබැයි මට කලින් හස්බන්ඩ් නම් රස බලලා ඉවරයි. හරිම රසයි. ඔයාලා try කරලා බලන්නකෝ. හදලා බලලා ඔයාලගේ වටිනා කමෙන්ට් එක එකතු කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට මේ රෙසිපි එක බත් එක්ක කන්නත් පුළුවන්. හවස තේ බොන වෙලාවට සෝස් ටිකක් එක්ක කන්නත් පුළුවන්. ඔයාලා කැමති විදිහට try කරලා බලන්න. එහෙනම් යාළුවනේ ආයෙ වීඩියෝ එකක් අරගෙන එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.